සුබ දවසක්. දැන් මේ හුඟක් අය කියනවා දැන් මේ ඖෂධ මාෆියා ඉවරයි මේ රජාට පස්සේ දැන් එහෙම වෙන්නේ නෑ මේ ඖෂධ මාෆියාව කියන එක එම ලේසියෙන් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඖෂධ මාෆියාව කියන්නේ ඇත්තටම මේ ෆාමසිටිකල් කම්පැනිස් වලින් ඒ කියන්නේ මේ ඖෂධ සපයන්න පුරුදු වෙලා තියෙන ක්‍රමයක්. ඒක දැන් අඩු ඇති. හැබැයි මේක ඉවර වෙන්නේ නෑ. ඉවර කරගන්න ඕන. ඉවර කරගන්න කිය අඩු ගන්න අවම කරගන්න ඕන. එහෙම කරන්න නම් තියෙන්නේ ඇත්තටම මේක හරියට හඳුනා ගන්න. කවුද මේව කරන්නේ කියලා. මේ අපේ රටේ ඉන්නේ අර කිව්වගේ 50කටත් වඩා අඩු දෙනෙක් තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. හැම එකටම උන් තමයි ඉදිරිපත් වෙන්නේ. මේ අය ගැන අධ්‍යයනයක් කරා නම් මේ අය පෞද්ගලික කාලේ කා වෙනුවෙන්ද මුදල් වියදම් කරේ, කා වෙනුවෙන්ද වෙනත් ප්‍රතිලාභ ලබා දුන්නේ, කා වෙනුවෙන්ද මේ ඔවුන්ගේ පැත්තට නමා ගන්න නොයෙකුත් ප්‍රතිලාභ මේ වරප්‍රසාද දුන්නේ කියලා හොයාගන්න එක රජයේ වැඩක්. ඒක හොයාගන්න අමාරු නෑ. මේක බුද්ධියන්ස් තියෙනවා. ඒ වගේම ඔය මේ ඔවුන්ගේ දුරකථන පණිවිඩ ඒ වගේ දේවල් විශ්ලේෂණය කරලා ඒක පුළුවන්. එහෙම හොයාගෙන බලන්න මේ අය ඇත්තටම මේක නවත්තලා තියනවද කියලා. මොකද අඩු වෙලා ඇති. මොකද ටිකක් ඕන අධ්‍යයනය කරා මේ රජය කොහොමද හැසිරෙන්නේ. මේ රජයත් එහෙම අර ඉස්සෙල් රජයල් වගේම අල්ලගන්න පුළුවන්ද කියලා. මේ කරන සමහරක් හොඳ ෆාමසි මේ කම්පැනිස් තියෙනවා. ඒ කට්ටිය මේ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ කට්ටිය කරන්න නොගියට ඒ කට්ටිය කම්ප්ලේන් කරන්න යන්නේ නැහැ. හේතුව මොකද? මේ ආයතන හතර, ඒ කියන්නේ SPC එක, SPMC එක, MSD එක, NMR එක යන ආයතන හතරේ ඉන්න නිලධාරීන් තරහ කරගන්න ඕන් කැමති නැහැ. මොකද ඔවුන්ගෙන් ප්‍රශ්න ඇති වුණොත් හැමතිස්සෙම මොකද උඩ වෙනස් වුණාට යට ඉන්නේ ඒ නිලධාරීන්. ඒතකොට උන් කොයි වෙලාවෙත් මේ හැමතිස්සෙම බාධක පමුණවන්න පුළුවන් ක්‍රම ඒ කට්ටිය දන්නවා. ඒ කට්ටිය ඒ වගේම බාධක පමුණවනවා. ඒකින්ද උන්ට ප්‍රශ්න ඇති වුණත් ඕන් එලි කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයටෙන්ද ඒ කියන්නේ අපි ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කරද්දී උන්ට වෙන අසාධාරණ ගැන හදිසි කෙනෙක් තමයි කම්ප්ලේන් කරන්නේ. එහෙම නැතුව මේක එහෙම කම්ප්ලේන් කරන්නේ නැහැ. ඒ හේතුව මොකද අර ආයතන හතරේ ඉන්න නිලධාරීන් මොන්ට ඊට පස්සේ මේක උන්ට හැමතිස්සෙම සම්පාදක පමණනවා. ඉතින් හොඳම වැඩේ තමයි මේක ඇත්තටම අධ්‍යයනය කරලා මේක කරන්නේ කොහොමද කියන එක සැලසුමක් හදලා විශේෂයෙන් තාක්ෂණය අරගෙන එන්න. තාක්ෂණය විශේෂයෙන් ප්‍රොකියුමන්ට් කරනකොට ප්‍රොකියුමන්ට් කරන්න පුරුදු කරන්න පුළුවන්. දැන් ඇත්තටම ලෝකේ මොකක් දේවල් මොකක් රටවල් කරන්නේ ඒක. ඒතකොට ඒකෙන් ගොඩක්ම දේවල් මේ අමුතු වෙනවා. අනිත් එක මේක මූන් NMR එක රෙජිස්ටර් කරනකොට වැඩි දිනකට දැන් අවස්ථාව දීලා තියෙනවා. අලුත් සභාපතිවරයා සහ ඒ විධායක නිලධාරියා හොඳ වැඩසටහනක් කරගෙන තිබුණු ෆයිල් වලින් 3න් 1ක් විතර ඉවර කරලා තියෙනවා. මම හිතන්නේ මේ අවුරුද්දේ වෙනකොට ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් විශාල ප්‍රමාණයක් රෙජිස්ටර් වෙයි. රෙජිස්ටර් වුණාට පස්සේ ඒ තරංකාරී වැඩි. ඒතකොට රජයට ඇත්තටම හොඳ මේ අවස්ථාවක් දෙනවා. තමන්ගේ වියදම් කරන මුදලට සරිලන මේ ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබා ගන්න. එහෙම කරොත් තමයි මේක හරියන්නේ. ඒකෙන් මේ මාපියාව නැහැ කියලා හිතන්නේ. මාපියාව තියෙනවා. මේක අධ්‍යයනය කරන්න මේක වෙන නිතර අධීක්ෂණය කරන්න. එතුමාට සමහරක් කර මේකට නිතරම අධීක්ෂණය කරන්න බැරි වෙයි. ඒ සඳහා ලේකම්වරයෙක් ඉන්නවා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඉන්නවා. ඊට වගේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු උන්ට පැහැදිලි හොඳ මේ අවබෝධයක් ලබා දීලා උන් දන්නවා මේ ගැන දැනගෙන ඒක දැනගත්තට ඒ ගැන අධීක්ෂණයක් අවශ්‍යයි. එතුමාගේ නියමිත අධීක්ෂණයක් අවශ්‍යයි. ඒ සතියකට සැරයක්වත් මේක බලන්න මොකද මේ රජයට දෙන මුදල් වලින් 5න් එකක් 3න් එකක් වගේ මේ ඖෂධ සහ ඒ ශල්‍ය උපකරණ ලබා ගැනීම තමයි යන්නේ. ඉතින් මේකෙදි නොයෙකුත් විදිහට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඖෂධ තමන්ට අනිත් අයගේ මේ තොරතුරු ලබා දීමෙන්, තොරතුරු වසන් කිරීමෙන්, තොරතුරු හැංගීමෙන්, ඒ වගේම තොරතුරු හරියට ඇතුල් නොකිරීමෙන් මේ වංචාව සිදු කරපන්නේ. ඒක තේරුම් අරගෙන
මේක අධ්‍යයනය කරලා මේ මණ්ඩලයක් වගේ පත් කරලා ඉහළින් ඒ මණ්ඩලයට මේක අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා ඒක සෞඛ්‍ය ලේකම්වලයාට වාර්තා වෙන විදිහට මේක කරන්න මේක ඒක ට්‍රාන්ස්පරන්ට් වෙන්න. ඒක මිනිසුන්ට කියන්න මෙන්න මේ වගේ අපි මේකක් කරනවා. ඒක මෙන්න මේ වගේ ඉදිරිපත් වෙලා තියෙන ඒ කට්ටියගෙන් මේ කට්ටිය තමයි තීරලා තියෙන්නේ. ඒ වගේ ඒක හැමතිස්සෙම ට්‍රාන්ස්පරන්ට් විදිහට අතන මේක තියෙනවා. ඒකට ගයිඩ්ලයින් වල තියෙනවා. ඒක ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. එහෙම කරාම මේවා ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒකෙන් දත් විනිවිදභාවය ඇති කරන්න ගන්න යුතු ක්‍රියාමාර්ගය. good governance කියන එක ප්‍රධාන දෙයක් තමයි විනිවිදභාවය. ඒක ඇති කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න ඕන. ඔබ ඇදලා ඉන්න එපා. එහෙම හිතුවොත් මේ අවුරුදු 5ම දන්නේ නැතුව යන ඔවුන්ගේ දේවල් හොයාගන්නවට යනවට වඩා තමන් ඒ පැත්තට අනුගත වීමක් වෙනවා. ඒ කියන්නේ මේක කොහොමත් ඒකයි මේක කරන්න බෑ. එහෙම ඕක ඔන්න ඔය පළච්ච දෙන් එහෙම ගෙලිතු වෙනවා. දැන් මම අවුරුදු 5යි ඔබතුමාලත් ඉස්සර හිටපු රජ වරල් වගේම මේක ඔහේ මේ යන්න දෙයි. මිනිසුන්ගේ සල්ලි තමයි විශාල වශයෙන් විනාශ වෙන්නේ. ඒකෙන්ද හොඳම දේ තමයි මේ ගැන හොඳ අධීක්ෂණයක් කරලා අපි මේ වියදම් කරන මහ ජනතාවගේ වියදම් කරන මුදල් ඖෂධ සහ ශල්‍යද්‍රව්‍ය ලබා ගැනීමට වියදම් කරන මුදල් වහාම හොඳ ඵලදායීතාවයකින් පාවිච්චි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ ගත්තේ නැත්නම් මහ ජනතාව කොයි වෙලාවක හරි ඔබතුමාලටත් අර ගිය රජාලට වගේම අප්‍රසාදය පළවෙයි. ඉතින් එහෙම වෙන්න දෙන්න එපා. ඔබ හොඳ ප්‍රතිපත්තියක් ඇතිව ඇවිල්ලා තියෙන රජයක්. ඒ රජය ඊට වඩා කල්පනාකාරීව මිනිසු ගැන හිතලා වැඩ කළ යුතුයි. කඩිනමින් වැඩ කළ යුතුයි. ප්‍රයොරිටි අඳුන ගන්න ඕන. මොනවද මම ප්‍රමුඛත්වය දෙන්නේ කියලා මෙතුමා ලේකම්තුමා ඒ කට්ටිය හිතන්න ඕනේ. හිතලා හරලා ඒකට අනුව හැදගැස්සුවොත් නැත්තම් මේ හැමතිස්සෙම වෙන කොහේ හරි මීටින් වලට නැහැ, කොහේ හරි උත්සව වලට යනවා, කොහේ හරි මාධ්‍යම් වලට යනවා. එහෙම නෙවෙයි. ගොඩක් වැඩ තියෙනවා මෙතන කරන්න. ඒවා අධ්‍යයනය කරලා ඒවා මේ අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි වෙලාවට නිසි පරිදි ගත යුතුයි. ඒ තීරණ ගැනීමේ හැකියාව අඩුකම තමයි මේ රටේ මෙච්චර වෙලා තියෙන්නේ. හරි තීරණ ගන්න නැහැ හරි වෙලාවට. ඒ තීරණ ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය බලධාරීන් අවශ්‍ය තීරණ ගත යුතුයි. ඒ ගන්න පොළඹවන්න ඕනේ. ඉතින් මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා අලුත් අමතුමාට සහ නියෝජ්‍ය අමතුමාට මේක එහෙම ලේසියෙන් ඉවර කරන්න බෑ. ඔබතුමාලා මේකට අහු වෙන්න එපා මේ ඖෂධ මාෆියාවට. මේ ඖෂධ මාෆියා හොඳට අධ්‍යයනය කරලා ඇත්තම මොකද්ද වෙන්නේ කියලා හිතන්න. ඔය උඩින් හැමතැනම මුකුත් වෙන්නේ නැහැ වගේ තියෙන්නේ. උනට යටින් තමයි මේ විශාල මුදල් නාස්තියක් වෙන්නේ. විශාල වශයෙන් මුදල් හොරකම් කරනවා, මංකොල්ල කරනවා. දවල් මංකොල්ල කරනවා වගේ වැඩ කරන්නේ මේවා. ඒකෙන්ද ඒවා අධ්‍යයනය කරන අපිට කියන්න බෑ. ඒකින් මොකද අපි CID එකවත් නෙවෙයිනේ. අපි දන්නේ හින්දා අපිට අත්දැකීම් තියෙන හින්දා කියන්නේ මේවා වෙනවා. මේ තමන්ගේ දේ විකුණ ගන්න කොහොම හරි නීත්‍යානුකූල නොවන ක්‍රම භාවිත කළේ කරනවා. කරුණාකරලා අධ්‍යයනය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග. බොහොම ස්තුතියි.